ශ්‍රී ලංකාවේ ගෑක් හදන එක කියන්නේ ජීවිතේම හීනයක්. ඉතින් බිත්ති ටික බැඳලා ඉවර වුණාම ඒ හීනේට ඉහළින් එන ලොකුම අභියෝගය තමයි වහලය. ලී වලින් ගහනවද නැත්නම් වාහනේ වලින්ද? ඔන්න ඔරේ තීරණය තමයි මුළු ආයෝජනයම ඊරණම තීරණය කරන තැන. හරි. අතේ තිබුණු හැම සතයක්ම වගේ වියදම් කරලා බිත්ති ටික නම් නැග්ගා. ඒත් හුස්මක් ගන්නවත් වෙලාවක් නෑ නේද? මොකද ඊළඟට එන්නේ සමහර විට මුළු ගෙදරම ලොකුම වියදම. ඒ තමයි වහලය. මේ බලන්න සාමාන්‍ය ගෙදරක වහලයකට යන සාමාන්‍ය වියදම. රුපියල් දසලක්ෂයක් පැනලා. මේක නිකන් වාහනයක් ගන්නවා වගේ ලොකු ආයෝජනයක්. ඉතින් මෙච්චර ලොකු මුදලක් වියදම් කරනකොට ඒ තීරණය කොහෙත්ම සුළුවෙන් තකන්න බෑ. ඉතින් ප්‍රශ්නේ සල්ලි විතරක්ම නෙමෙයි. අපි වියදම් කරන හැම සතේකටම වටිනාකමක් දෙන්න ඕන. අවුරුදු ගාණක් යනකල් කරදරයක් නැති ශක්තිමත් වහලයක් හදාගන්නේ කොහොමද? අපි ඒ ගැන හරියටම හොයාලා බලමු. මෙන්න මේ තැනදී තමයි තෝරගැනීම ටිකක් සංකීර්ණ වෙන්නේ. එක පැත්තකින් ඉන්නවා අපේ පළපුරුදු බාස්සුන් නැහෙලා එයාලගෙන් එනවා පාරම්පරික දැනුම, අනිත් පැත්තෙන් තියෙනවා නවීන ඉංජිනේරු විද්‍යාව සහ අද වෙළඳපොලේ තියෙන ඇත්ත తත්වය. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක නිකන්ම ලීද වානේද කියන සරල තීරීමක් නෙවෙයි. වැරදි තීරණයකින් වෙන්නේ මුදල් පාඩුවක් විතරක්ම නෙවෙයි. මුළු ගෙදරටම ව්‍යුහාත්මක අනතුරක් වෙන්නත් පුරුවන්. හරි. එහෙනම් අපි කිලින්ම කතාවට බහිමු මිල ගණන්. මෙතනදී වැදගත්ම දේ තමයි මුලින්ම යන ගාණ දිහා විතරක් බලන එක නෙවෙයි, දිගුකාලීනව යන සම්පූර්ණ වියදම තේරුම් ගන්න එක. ලී මිල ගණන් වල පරාසය දිහා බලන්නකෝ. අයවැයට හිතාකාමී ග්‍රැන්ඩීස් වල ඉඳන් මිලෙන් අධික තෙක්ක දක්වා කොච්චර ලොකු වෙනසක්ද? මේ මිල තීරණය වෙන්නේ ලීයේ කල්පවැත්ම, ශක්තිය, ඒ වගේම වේයන්ට ඔරොත්තු දීමේ හැකියාව වගේ කාරණා මතයි. වාහනවලදී වැදගත්ම දේ තමයි ඒකේ ඝනකම. නැත්නම් අපි කියන විදියට ගේජ් එක. මෙන්න මේක තමයි ගොඩක් අය වරද්ද ගන්න තැන. ලාභයි කියලා මිලිමීටර් 1.2 බා පරාලවලට පාවිච්චි කරන එක ඒක ලොකු ව්‍යුහාත්මක අවදානමක්. විශේෂයෙන්ම උළුසෙවිලි කරනවා නම් අවම වශයෙන් මිලිමීටර් 1.6ක්වත් පාවිච්චි කිරීම අනිවාර්යයි. හරි, දැන් තමයි නියම කතාව. ශ්‍රී ලංකාවේ දේශගුණය ඇතුලේ මේ අමුද්‍රව්‍ය දෙකටම වෙනස්ම විදිහින් සතුරෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ තීරණය හරියට Tamanට මුහුණ දෙන්න ලේසි සතුරුව තෝරගන්නවා වගේ වැඩක්. ඔන්න බලන්න මෙතන තියෙන්නේ දිගු කාලීන තර්ජන දෙකක්. ලී වලට එරෙහිව එන්නේ වේයන් කියන ජීව විද්‍යාත්මක සතුරා. වානේ වලට මුහුණ දෙන්න වෙන්නේ මලකඩ කියන රසායනික සතුරාට. වේයා කියන්නේ නිහඬ ඝාතකෙක්. විශේෂයෙන්ම මේ භූගත වේයන් පොළොව යට ඉඳන් මඩබට හදාගෙන ඇවිත් ලී ඇතුළෙන්ම කනවා. අපිට එළියෙන් පේනකොට ගොඩාක් වෙලාවට වෙන්න ඕනේ හානිය වෙලා ඉවරයි. ඒ නිසා තමයි වේයන්ගෙන් ආරක්ෂා වීම අතිශයින්ම වැදගත් වෙන්නේ. ලී වහලයක් ආරක්ෂා කරනවා කියන්නේ එකපාරක් කරලා ඉවර කරන දෙයක් නෙමෙයි. ඒක දිගටම කරගෙන යන්න ඕන දෙයක්. මුලින්ම පස්සට බෙහෙත් කරන්න ඕන, ඊට පස්සේ පාවිච්චි කරන හැම ලීයකටම බෙහෙත් ගහන්න ඕන. එච්චරක් නෙමෙයි. අවුරුදු කිහිපයකට සැරයක් නැවත පරීක්ෂා කරලා අවශ්‍ය නම් ප්‍රතිකාර කරන්නත් වෙනවා. දැන් බලමු වාහනවලට තියෙන අවදානම. විශේෂයෙන්ම මුහුදුබඩ ප්‍රදේශවල වාතයේ තියෙන ලුණු සාමාන්‍ය ආරක්ෂිත ආලේපන පවා විනාශ කරලා මලකඩ කෑමේ ක්‍රියාවලිය ඊටාම වේගවත් කරනවා. ඒ නිසා මුහුදසල ගෑක් හදනවා නම් පාවිච්චි කරන වාහනීය වර්ගය ගැන දෙපාරක් හිතන්න ඕන. මෙන්න මේකෙන් පැහැදිලිවම පේනවා ආලේපනයේ ගුණාත්මක භාවයයි වහලයේ ආයු කාලයයි අතර තියෙන සුජු සම්බන්ධය. එන්නේ මුහුදට කිලෝමීටර් 10කට වඩා ආසන්නව නම් AZ200 කියන ප්‍රමිතිය අත්‍යවශ්‍යයි. නැත්තම් වහලේ ආයු කාලය බලාපොරොත්තු වෙනවට වඩා ගොඩක් අඩු වෙන්න පුළුවන්. හරි. දැන් අපි යොමු වෙමු ඊළඟ කොටසට. ලී වහලවල් ගැන තියෙන ප්‍රධානම තර්කයක් තමයි ඒකේ තියෙන සිසිලස. අපි බලමු නවීන විද්‍යාවට අනුව ඒ කතාව කොයිතරම් දුරට ඇත්තද කියලා. මේක තමයි අපි හැමෝම අහලා තියෙන කතාව. බාස්ලා නිතරම කියනවා ලී වහලයක් ගැහුවම ගේ ඇතුලේ සීතලයි කියලා. මේ තමයි සාම්ප්‍රදායික මතය. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ටිකක් සංකීර්ණයි. සිසිලස කියන්නේ අමුද්‍රව්‍ය ගැන විතරක් නෙමෙයි. ඒක හිරුවෙලියත් එක්ක ක්‍රියා කරන විදිහ ගැනයි. උළු දවසම රස්නේ උරාගෙන රැට ගේ ඇතුළට දානවා. ඒත් ලෝහ තහඩු රස්නේ පරාවර්තනය කරලා හිරු බැස්ස ගමන්ම සිසිල් වෙනවා. මේක සමහර විට පුදුම හිතෙන දත්තයක් වෙන්න පුළුවන්. සුදු හෝ ලා පැහැති පරාවර්තක ලෝහ වහලක් භාවිතා කිරීමෙන් ගෙයක් ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් විතර අඩු කරගන්න පුළුවන්.
දැන් මේ බරේ වෙනස දිහා බලන්නකෝ. උළු වහලක් ලෝහ තහඩු වහලකට වඩා දසගුණයකින් විතර බරයි. මේ අමතර බර පරාල බිත්ති හරහා කෙලින්ම අත්තිවාරයටම බලපානවා. ඒ කියන්නේ මුළු ගොඩනැගිල්ලේම පිරිවැය ඉහළ යනවා කියන එක. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයක්ම එකට එකතු කරලා බලමු කොහොමද අපේ ව්‍යාපෘතියට වඩාත්ම ගැළපෙන දේ තීරණය කරන්න කියලා. ඔන්න මේ තියෙන්නේ සමස්ත විග්‍රහයේ වැදගත්ම කොටස. මේ වගුවෙන් විවිධ අවශ්‍යතා සහ ස්ථාන අනුව ගැළපෙනම නිර්දේශ ලබා දෙනවා. අයවැයට හිතකාමීව හදන කෙනෙක්ට, සුඛෝපභෝගී නිමසක් හදන කෙනෙක්ට, ඒ වගේම මුහුදුබඩ ජීවත් වෙන කෙනෙක්ට ගත යුතු හොඳම තීරණය මේකෙන් පැහැදිලි වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. නියම තීරණය කියන්නේ මුලින් යන ගානයි අනාගතයේදී වෙන්න පුළුවන් හානියකට යන වියදමයි අතර හොඳ සමබරතාවයක් ඇති කරගන්න එකයි. අමතක කරන්න එපා. ඇත්තටම මිල අධිකම වහලය කියන්නේ මුලින් වැඩිම ගාණක් ගියක නෙමෙයි. ඒ අවුරුදු 10ක් යන්න කලින් කඩා වැටෙන නැවත හදන්න සිද්ධ වෙන වහලයයි. ඉතින් තේරීම විය යුත්තේ කුමක්ද?